හයි තැංක වෙරි මච වීඩියෝ එක දැකලා කලික් කල්ලා ආවට මේක තමක පලවෙනි වීඩියෝ ම YouTube එකට දාන්න. හරි පලවෙනි වීඩියෝ එකින් අද අපි කතා කරන්න යන්නේ වාට කවුරරි ගර්ල් කෙනෙක් කැමතිද. ඇත්තම් වාට තීරල තියෙනවාද වෙන ගර්ල් කෙනෙක්ට වඩා එක ගර්ල් කෙනෙක් ඉන්න ඔයාටේ ගර්ල් වාට ලංඟනවා වැඩි තතන් ඔයා කවර ගර්ල් කෙනෙක් එක මේ දස රිලේශිප්ය පටන්ගන්න පස්සෙන් යනවෙන් පුළුවන් ඒ ගර්ල් ඔයාට දෙන ඉංගි මංවාට මේ දෙකොල්ලොටම ඒ වීඩියෝ වැදගත්වෙනවා. ඉතින් මංවට මේ වීඩියෝ එක කරුණු කීපයක් පෙන්න්නනවා ඔය පොඩක් බලන්න මේ මං කියන ඉංගී වාට කවරට කල් කෙනෙක් දෙනවාද කියලා එම දෙනවන එකගල්වට දිලා තින ග්‍රීන් ලයිට් හරි වැඩි කතා ඔන්න අපි ඉන්ට්‍රකට ගිල්ල අපි වීඩියෝකට නම්බර් 1 eye contact මනෝවිද්‍යාව අනුව ගර්ල් කෙනෙක් ඔයාදිහා බලන විදිහෙන් ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔය අහලා තියෙනවද මේ වගේ කතාවක්? ඇස් යනු ආත්මීය බැඳීමක්. හරි මෙහෙමයි. සාමාන්‍යයෙන් ගර්ල් කෙනෙක් ඔයාදිහා කෙලින්ම බලනවා නම් ඒ බැල්ම වෙනතට වඩා ඔයාට දීගෙන ඉන්නවා නම් හෝ ඔයාට තේරෙලා තියෙනවා නම් ඒ ගර්ල් ඔයාව හැමතිස්සෙම චෙක් කරනවා. නැත්නම් ඔයාට තව නෝට් කරලා තියනවාද ඒ ගර්ල් ඔයා දිහා හොරෙන් බලන. එහෙමනම් ඒ ගර්ල් ඔයාට කියලා තින්නේ සාමාන්‍ය යාළුවෙක්ට වඩා එයාට ඔයාගෙන තැනක් තියෙනවා කියලා. අංක 2 බොඩි ලැන්ග්වේජ්. ගර්ල් කෙනෙක් ඔයාට ආකර්ෂණය වෙලා කියලා දැනගන්න පුළුවන් හොඳම මාක් එකක් තමයි ඒ ගර්ල්ගේ තියෙන විවෘත සහ ඉදිරියට යන බොඩි ලැන්ග්වේජ්. ඒ කියන්න මෙහෙමයි ඔයා හිතන්න ඔයා අයත් එක කන්වර්සේෂනයක් කරගෙන යන වෙලාවට ඔයාලා දෙන්නගේ අතරේ ඩිස්ටන්ස් එක ගොඩක් පොඩි නම් තව එයා වත් එක කන්වර්සේෂන් එක කරගෙන යනකොට එයා මාර රිලැක්ස් එකේ නැත්තම් තව එයාගේ ඇඳුම හදනවා එයාගේ කොණ්ඩේ හදනවා ලැජ්ජාවෙන් බිම බලා ගන්නවා hina වෙනවා ඒ වගේ දේවල් කරනවා නම් ඒ කියන්නේ ඔයාට ගේමක් ගහන්න පුළුවන්. හැබැයි අනිත් අතට ඔයා එයත් එක්ක කතා කරනකොට ඔයාට තේරෙනවා නම් එයා ඔයාට ඇටෙන්ෂන් එක දෙන්නේ නැහැ කියලා. එහෙනම් කොල්ලෝ වැඩි ටිකක් අමාරුයි. නම්බර් 3 laughing. හිනාව කියන්නේ ඔයාට කොච්චර ගර්ල් කෙනෙක් ඇට්‍රැක්ට්ද කියලා දැනගන්න පුළුවන් ඊළඟ හොඳම පොයින්ට් එක. මනෝවිද්‍යාව අනුව බොයි කෙනෙක් එක්ක ගර්ල් කෙනෙක් කතා කරනකොට ඒ ගර්ල් කොච්චර hina වෙනවද? ඒ hina වෙන තරමින් ඒ ගර්ල් ඒ බෝයිට කොච්චර ඇට්‍රැක්ට්ද කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ සරලවම ගර්ල් කෙනෙක් ඔයාට ගොඩක් ඇට්‍රැක්ට් නම් ඒ ගර්ල් ඔයා කියන දේවල් වලට ගොඩක් hina වෙනවා. නම්බර් 4 touching. ස්පර්ශය කියන්නේ ඔයාට ගර්ල් කෙනෙක් කැමති කියලා පෙන්නන හොඳම මාක් එකක්. හැබැයි මේකෙන් අදහස් කරන්නේ ස්පර්ශය කිව්වහම අර නොසුදුසු ස්පර්ශ නෙවෙයි. ඒ කියන්නේ මෙහෙමයි. ගර්ල් කෙනෙක් ඔයාට ඇත්තටම ඇට්‍රැක්ට් නම් ඒ ගර්ල් ඔයාගේ ගොඩක් වෙලාවට ඔයාගේ උරහිස් වලින්, අත් වලින්, කොණ්ඩෙන් ඒ වගේ අල්ලනවා. එහෙම අල්ලන්න හේතුවක් නැත්තම් එයා හේතුවක් හදාගෙන හරි අල්ලනවා. මේවා ඉස්සර මටත් වෙලා තියෙනවා. හැබැයි මට ඒවා ඒ දවස්වල තේරුන්නේ නැහැ. නම්බර් 5 conversation. හරි. ඔයා හිතන්න ඔයා ගර්ල් කෙනෙක් එක්ක තනියම කතා කර ඉන්නවා. ඔයා බලන්න ඔයායි එයයි කතා කරගෙන ඉන්න වෙලාවේ ඒ ගර්ල් ඔයාට මාර එක්සයිටඩ් විදිහට ඔයාට රිප්ලයි කරනවා, ඔයත් එක්ක hina වෙලා කතා කරනවා. දිගටම ඔයාලගේ කන්වර්සේෂන් එක කරගෙන යන්න එයා හෙල්ප් කරනවා නම් එහෙනම් එයා ඒ දීලා දින ග්‍රීන් ලයිට් එකක් ඔයාට. but however එයාවත් එක්ක කතා කර ඉන්නකොට එයා වටපිට බලනවා නම් එයාගේ ෆෝන් එක හැමතිස්සෙම චෙක් කරනවා නම් එයාට රිප්ලයි කරන්නේ නැත්තම් රෙස්පොන්ඩ් කරන්නේ නැත්තම් අන්න එතකොට නම් වැඩේ ටිකක් බරපතලයි. නම්බර් 6 mouth. ඒක මෙහෙමයි. මේ කාරණාව එන්නේ ලිංගිකත්වය කියන පැත්තෙන් ගත්තාම සාමාන්‍යයෙන් සෙක්ෂුවල් ඇක්ටිවිටි එකක් කරන්න පටන් ගත්තාම දෙන්නෙක් ඒ දෙන්න මුලින්ම කරන්න පටන් ගන්නේ සිප ගැනීමකින්. එතකොට ගර්ල් කෙනෙක් ඔයාට ඇත්තටම ඉන්ට්‍රස් නම් ඒ ගර්ල් ඔයාගේ බාහිර ස්වරූපය බලන පළවෙනි තැන තමයි ඔයාගේ ලිප්ස්. එයා එක බලලා එයා නිකන් ඉන්න එයා එක විසුවලයිස් කරනවා. ඔයයි එයයි කිස් කරන විදිහ. එතකොට එයාගේ තොල්
ලෙව කනවා හපනවා වගේ දේවල් ඔයාට බලාගන්න පුළුවන්. Number 7. She doesn't like you. මේක මාර් කොමන් දෙයක්. ඔයා හැම කෙල්ලටම ටෝක් කරනවාද? දකින්න හැම කෙල්ලගේ පස්සෙන්ම යනවාද? එනේ ඉතින් ඒ ගර්ල් ඔයාට කැමති වෙන්නේ නැහැ. ඔයාට ඇත්තටම ගර්ල් කෙනෙක් කැමති නම් ඒ ගර්ල් කැමති නෑ ඔයා වෙන ගර්ල්ස්ලත් එක්ක පොනවට වඩා එන්ගේජ් වෙනවට. එයාට ඒක බලන් ඉන්න බෑ. සමහරවිට එයා ඒ වගේ දේවල් එයාම හිතලම එයා ඒවා මිස් කරනවා. නැත්තම් එයා ඒවට කෙලින්ම ඔයාට ප්‍රතික්‍රියා දක්වනවා. එයාට තේරුණොත් ඔයා ස්ත්‍රී ලෝලියෙක් වගේ කියලා එයා කොච්චර කැමති වුණත් ඔයාට එයාත් ඔයාව දාලා යනවා. ඒක හින්දා ටික පරිස්සම් වෙන්න ගර්ල්ස්ලා ආශ්‍රය කරනකොට. Number 8. She gives you hint. ගැල්ලමෙක් ඔයාට කැමති නම් එයා ඔයාට ඉඟි දෙනවා. ඒක තේරුම් ගන්න එක නොගන්න එක ඔයාගේ වැඩක්. එක්සැම්පල් කිව්වොත් ඔයා හිතන්න එයා ඔයත් එක්ක මොකක් හරි කන්වර්සේෂන් එකක් කරගෙන යනකොට එයා ඔයාට මේ වගේ දේවල් කියනවා. මට බෝයි කෙනෙක් නැති නිසා කිසිම කෙනෙක් FAI එකක් නැති හින්දා තව මම 100% සිංගල් වගේ දේවල් කියනවා නම් එයා ඒ කියලා තියෙන මම ඔයාට හින්ට් එක දුන්නා අයියෝ අහන්න පරක්කු කියලා. Number 9. Asking personal questions. ගර්ල් කෙනෙක් ඔයාට කැමති නම් ඒ ගර්ල්ට ඕන වෙනවා ඔයා ගැන ගොඩක් දේවල් දැනගන්න. වෙන කට්ටිය දන්නේ නැති පර්සනල් දේවල් වගේ. මමත් මේක මාරම කැමති දෙයක්. ඒකේ වරදක් නැහැ. මොකද එයා ඒවා අහන්නේ එයා අපිට ඇත්තටම කැමති හින්දා. එක්සැම්පල් ගත්තොත් එයා ඔයාගෙන් අහනවා නම් ඔයාගේ පවුල් විස්තර ඔයා කැමතිම දේවල් වගේ එහෙනම් කොල්ල වැඩි හරි. මේකෙම අනිත් පැත්තක් තියෙනවා. එයාගේ පර්සනල් දේවල් ඔයාට කියනවා නම් ඒත් වැඩි හරි. Number 10. Texting. ගර්ල් කෙනෙක් ඔයාට වැඩියෙන් මැසේජස් කෝල්ස් වගේ ගන්නවා නම් ඔයා හිතුවට වරදක් නැහැ ඒ ගර්ල් ඔයාට ඇට්‍රැක්ට් කියලා. මතක තියාගන්න ගර්ල් කෙනෙක් එයාට හම්බෙන හැම කොල්ලටම එයාගේ නම්බර් එක දෙන්නේ නැහැ. ඒක නිසා එයාගේ නම්බර් එක එයාම නම් ඔයාට දෙන්නේ ඒක හොඳ ප්ලස් පොයින්ට් එකක්. ඒ කියන්නේ එයාට ඔයාව ෂුවර් කියන එක. හරි. අන්තිමට ඔයාට දැන් මම මේ කියපු දේවල් වලින් එකක්වත් ඒ ගර්ල් ඔයාට දෙන්නේ නැත්තම් ඇත්තටම මේ ගර්ල් ඔයා ගැන කෙයා කරන්නේ නැත්තම් ඔයා කොච්චර කැමති වුණත් ඒ ගර්ල් ඔයාට කැමති නැහැ. කමන්නේ. අපි තව එක try කරමු. However, මම මේ කිව්ව hint ඒ ගර්ල් ඔයාට දෙනවා නම් it's your time. ගිහින් අහන්න. ඒ ගර්ල් ඔයාට කැමති වෙයි. හරි. ඉතින් සහෝදරයා ඔයා හිතන්නේ මොකද්ද? ඒ ගර්ල් ඔයාට කැමතිද නැද්ද? ඔයාට හිතෙන දේ පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. අනිත් එක මේ මගේ පළවෙනි වීඩියෝ එකකින් තමයි මගේ ගොඩක් අඩුපාඩු ගම් මේ වීඩියෝ එකේ ඇති. අනේ මට ඒකට සමාව වෙන්න. ඊළඟ වීඩියෝ වලදී මම ඒවා හදා ගන්නවා. ලොකු කැමරාස් මයික් තාම මං ගාව නැහැ. හැබැයි මං ඉස්සරහට අනිවාර්යෙන් කැමරා එකක් ගත්තාම ෆේස් එක දාලා මං කරනවා. මම දවස් දෙකෙන් දෙක මේකට වීඩියෝස් දානවා. ස්පෙෂලි බොයිස්ලාට තමයි මම මේක කරන්නෙම මේ channel එක. එච්චරයි. මගේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක ගැන මොකද හිතුනේ කියලා පොඩි කමෙන්ට් එකක් උදාන්න. like එකක් උදාන්න. ඉතින් මම ආසයි. හරියනම් මම ඊළඟ වීඩියෝ එක අරන් යනකම් ඔයාලා හැමෝටම bye.